යාලු කොහොමද ඉතින් මේ අපි ගමේ රහට හදාගත්ත වැව් මාළු කෑල්ලක් තියෙනවා මේ පාන් කෑල්ලකුත් අතේ තියෙනවා මේ වැව් මාළු කෑල්ලක් අපිට දාලා දුන්නා අපේ සහෝදරයා. ඉතින් මේ ඔළුවයි පෙන්දයි තියෙන්නේ. මේ රසට ඉතින් කන්න තමයි ඉන්නේ. මේ ඔයත් කනවද කෑල්ලක්? මේ කනවා නම් ඉතින් දෙන්න පුළුවන්. හට්ටි ඔයාගත්ත සුපිරි වැව් මාළු මේ රසට ආන් හට්ටියේ තාම ඉදෙනවා. මේ ඉදෙන ගමන් ඉන්න බැරි හන්ද තමයි මේ වැඩේ අපි කරන්නේ. ඉතින් මේ හදිසියේදී මේ පොඩි බියටින් නැත්තේ තියෙනවා. පොඩයි ඉතින් බොන ගම මේ වැව් මාළු කෑල්ලක් ඕන් එන කනවා යාලු. එන දෙන්න පොඩි කෑල්ල පොඩි ඉන්නු. මේ හොමින්ද මේ කොහමද ගැලවෙනවා මස්. හරිද? ඉතින් මේක මේ දුම් දාන ගමන් මේ කට දාගන්න යන්නේ ඈ. බලන්න. හා මාළු හරි හදාය මේ ජවල් කෑල්ල දුන්නුවත් යා මේ වගේ කෑල්ලක් ඉතින් අද ඉතින් 30යි හෙට 31 රෑවල සෙට් වෙනකොට වැව් මාළු පොඩ්ඩක් ගෙනාලා ඉතින් සපක් ගන්න ඕනේ. මා රසයි උකුලැලේ නියමටම උයලා තියෙනවා ලෙසටම ආයෙ ඉතින් කියලා දෙයක් නැහැ. මේ පාන් මේ ඒත් එක්කම ඉතින් පොඩ්ඩක් ලයින් වෙනවා. මේ හරිම රසයි. පරිප්පු ගාන තියන්න යන්නේ. බලන්න පරිප්පු එකක් තියලා අපි මේ කනගම වැඩේ කරමු. මේ අන්න පරිප්පු එක දැන් ලිපෙන් තිබ්බා. සුපිරි. අන්න පරිප්පු එක ලිපෙන් තියලා පරිප්පු එකට කිරි තියනවා කිරි මිරි කලා තියෙන අතන උඩ තියනවා මැස්සේ උඩ. අන්න මේ වෙන පැලේ සුපිරි ආතල්ලයක් තමයි මේ ගන්නෙ. මේ ආයෙත් මේ ජීවිතේටවත් මේ ගන්න බැරි ආතල්ලයක් අපි ඉතින් මේ ගන්නෙ. මෙහෙම ආතල්ලයක් ගන්න ඉතින් සෙට් වෙන්න ඕනේ. මේ වැව් මාළු කෑල්ලක් කාලා ඒ ආතල්ලයක් ගන්න. තියෙනවා පොඩි ඉතින් ආතල්ලේ ඒවට පෙන්වන්න බෑ අමාරුයි. ඉතින් අපිට ඉතින් මේ පොඩි ලයින් එකක් ගන්න මේ බඩිරුම් හේනක් මැද්දේ. ඉතින් තමයි ලයින් එක ගහන්නේ. පේනවනේ? යාය කොහොමද ඉතින්? උඩ පැලක් තියෙනවා උඩ. සුපිරි ඈ. ඒකට නගින්න බෑ. මේ දැන් ඉන්න වෙලාවේ. ඕක මේකට නගින්නේ මේ පැල කොහමද? සුපිරි නේද? ගහ උඩ ගහලා තියෙන ආය සුපිරියටම ගහලා තියෙනවා නියමෙටම. මේ බඩිරුම් හේන මැද්දට ගියොත් අපිට එන්න බෑ අතරමං එනවා. අපිවත් යන්නේ නැහැ. මේ ඌරු තමයි ඉතින් ගොඩක් කන්නේ මැද්ද. හරි අපි යා ඉස්සරහට යන්නකෝ. එන්නකෝ. බින් වැව් මාළු කෑල්ල. ගමේ රහට උයලා තියෙන්නේ ඔක්කොම දාලා ගොර කාම්බරලා දාලා ඔක්කොම දාලා ගමේ රටසට සුපිරියට උයලා තියෙන සුපිරි විදිහට. නියමෙට තියෙනවා මේ පාන්. මේ තව කෑල්ලක්ම මේ බලු මුක්කා මේ අපේ ආරක්ෂකයන් මේ හොදි ගාලා දෙන්නේ බඩුව ඕම් බාන කන කෑම එක කටයි දැක්කනේ අපි වාගේම තමයි බඩු තාම කන ගමන් ඉන්නේ මූ සූරි කුක්කු සද්ද ඇහෙනවා චව් චව් ජගා තෝම් බාන තව කෑල්ලක් දෙන්න ඕම් බාන්න බාන්න කොහොමද කෑම කියලා සද්ද අපේ ආරක්ෂකයෝ ඔය අපි ආතල්ලා ගන්න වෙලාවට ඕක තමයි දිසප මේ ඕම් බාන්න පෙන්නේ දී මාළු කෑල්ල බාන්නකො පොඩි චුට්ට උද්දාගත්තා පුදුම රහක් තියෙන මේ රහට ආයේ ගහන රහක් නෑ හිල්ටන් එකේවත් නෑ මෙහෙම කෑම වෙලා තවද පිළිය පරිප්පු එක හරි පරිප්පු බලමු මේ පරිප්පු ගෙදර අපි ආයේ හම්බෙනවා තව පරිප්පු එක එහෙම හම්බෙලා කන ගම සෙට් වෙමු